හායි කොහොමද මගේ යාළුවනේ ඔයාලට මං හිතනවා මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් නැති කියලා. ඉතින් මං ඔයාලත් එක්ක මේ වීඩියෝ එක බෙදාගන්න නම් ගොඩක් කාලයකට පස්සේ පහුගිය ටිකේ මං හොඳටම අසනීප වෙලා හිටියා. ඉතින් මට වීඩියෝ එක එඩිට් කරන්න බැරුව ගියා. අනිත් එක මං එහෙම ලොකුවට වීඩියෝ කන්ටෙන්ට්ස් හදන්නේ නැහැ. හිතුනහම තමයි ඉතින් මේ වගේ චුටි වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදාගන්නේ. අපිට මේ ටිකේ විටින් විටේ පොඩි වැහි පොදවල් යනවා. අපේ වත්තේ වැටෙන පොල් අතු කපලා මෙන්න මේ විදිහට අපි අඩු කරනවා. එතකොට වත්ත හැඩි වෙන්නෙත් නැහැ. අපිට කවදා හරි දරත් එකතු වෙනවා අපි නොදැනීම. ඔයාලට මතකද මම පෙන්නුවා මෙන්න මේ බණ්ඩක්ක පැල ටික. අපේ කලින් තිබුණ බණ්ඩක්ක පැල නම් දැන් මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ අපි හොඳටම අසන්න නෙලාගෙන දැන් ඒවා ගලවලා අයින් කරලායි තියෙන්නේ. මේ තියෙන්නේ ඊට පස්සේ අපි හිටපු බණ්ඩක්ක පැල ටික. මේවා නම් කලින් පැල නෙමෙයි මේ වෙන වර්ගයක් කියලා කිව්වා. කලින් ඒවා කහ පාටයි ඒවා ඇද්දල බණ්ඩක්ක කියලා කිව්වා. මේ තියෙන්නේ කොළ පාට බණ්ඩක්ක. ඒ පැල ටිකත් හොඳ සරුවට හැදිලා තියෙනවා. මේ හැම පැලයකම වගේ චූටි මල් ඇවිල්ලක් තිබුණා. මේ තියෙන්නේ වැටකොළු පැල ටික. මේ වැටකොළු වැල් ටිකත් හොඳ සරුවට හැදිලා තියෙනවා. මෙතනින් එක පැලයක නම් චුට්ටක් ලෙඩක් වගේ හැදිලා තිබුණා. ඒ පැලේ ගලවලා අයින් කරනවද පොර ටිකක් දානවද කියලා ඉතින් බලන්න ඕන. මෙන්න මේ පැලේ තමයි චුට්ටක් ලාබාල වෙලා තියෙන්නේ. අනිත් පැල ටික හොඳ සරුවට ඇවිල්ලා තියෙනවා. මං ඔයාලට කියලාත් ඇති අපේ ගෙදරට ඉස්සරහා පිටිපස්සේ දෙකේම තියෙන්නේ වෙල්ලි ආයවල්. මේ තියෙන්නේ දඹල පැල. ඒවත් කලින් තිබුණට වඩා නම් හොඳට හැදිලා තියෙනවා. හැබැයි ලොකුවට සරුවට හැදිලා නැහැ. ඒ ටිකත් පොහොර දාලා කොහොම හරි ගොඩ ගන්න ඕන. මේ කුඹුරු කෑල්ලක තමයි මේ හැමදේම හිටවලා තියෙන්නේ. මේ කුඹුරු කෑල්ල මේ සැරේ වපුරන්න ඕන කියලා තමයි තාත්තා කිව්වේ. ඉතින් දැන් මේ පොළව හදන ගමන් තියෙන්නේ. දැන් ඔයාලා හිතයි මේක කුඹුරක් කියලා කිව්වට ලොකු ඉඩක් නැහැනේ කියලා. මෙතන මේ ඉඩම් ගොඩ කරලා තමයිලු ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් මේ කෑල්ල වපුරමු කියලා තමයි තාත්තා කල්පනා කළේ. මං ඔයාලට පෙන්නුවා නේද වලක් වගේ එකක්. අන්න ඒකෙන් තමයි මේකට වතුර ගන්න ඕන. ඒ කියන්නේ වැහි කාලෙට වතුර එක එකතු වෙලා තියෙනවා. එතකොට මෝටර් කරලා තමයි මෙතනට වතුර ගහන්න ඕන. දැන් නම් මේ අපේ නලෙන් තමයි තාත්තා වතුර ගහන්නේ. පොළව හදන ගමන් තමයි තාම තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ මෑ වගාව. ඔයාලා නම් දැකලා තියෙනවා. දැන් මේකේ කාලේ නම් හොඳටම ඉවරයි. අපි මේකෙන් අස්වැන්න හොඳටම නෙලා ගත්තා. හැබැයි දැන් මේ ටිකේ ඔය ලාවට තනින් තනින් යන වැහි පොද නිසා ඒවයේ ආය මල් හැදිලා. සමහරක් විට තව ටික දවසක් මේක මෙහෙම තියෙන්න ඇරලා ගලවලා දානවා. කොහොමද තව සති දෙකක් විතර නම් මේකෙන් කරල් කඩා ගන්න පුළුවන්. අපි බලමු මේක අස් කරලා කවුපි හිටවන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. සමහරක් විට ඒ අදහස වෙනස් වෙන්නත් පුළුවන්. මේ තියන්නේ අපි අලුතින් හිටවපු තක්කාලි පැල ටික. දැන් මේවා නම් අපි හිටවලා දවස් 4ක් විතර වෙනවා. මේ පැලවලට හරියට බැලුවොත් සති දෙකක් වගේ වෙනවා. ඉතින් දැනට අපි මෙහෙම තිබ්බට මේක තාම කොහෙද හිටවන්නේ කියලා හිතලා බලලා නැහැ. වලට පේනවද යාළුවනේ අපි මේවා හිටවලා තියෙන්නේ අයිස්ක්‍රීම් බකට් වල වගේ තමයි. ඒකට කියලා වෙනම පෝච්චි අරගෙන හැම කෙරුවේ නැහැ. පොහොර කවරයි මේ අයිස්ක්‍රීම් බකට් වලයි තමයි හිටවලා තියෙන්නේ. ඉතින් මේ තියන්නේ අපේ ගොරක ගහේ ගොරකා. මේක මේ මොකද්ද කියන්නේ මේකට දුමේ තමයි මේ වේලන්නේ. අවුවේ දැම්මහම ඉක්මනටම කිලෙනවලු. ඉතින් අම්මා කිව්වා මේ විදිහට දුමේ දැම්මහම ඒක ලස්සනට වේලෙනවා කියලා. ඉතින් මං අද හවස් වෙලා අපේ ගෙදර ආවා. අද අපේ අක්කගේ පුතාගේ බර්ත්ඩේ එක.
මං දවසක් මතකද කිරිච්චම් සෙල්ලම් කෙරුවා කියලා කිව්වා. අන්න ඒ පොඩ්ඩගේ අද බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ කේක් එක මමයි අක්කයි දාන්න කියලා හිතුවා. අපි ලොකුවට කේක් ගැන නම් දන්නේ නැහැ. YouTube එකේ වීඩියෝස් හොඳටම බලලා තමයි අපි මේක හදන්න පටන් ගත්තේ. ඉතින් මේ විදිහට එක කේක් එකක් නම් හොඳට ආවා. අනිත් එක ටිකක් තෙත ගතියට ඇවිල්ලා ඒක ටිකක් චොප්ප වෙලා ගියා. ඒක නම් ගොඩක්ම උනේ ඒක මගේ අතින් වැටුණා. ඉතින් ඊට පස්සේ අපි කේක් එක හදාගත්ත මේක ලොකුවට නම් එහෙම කියන්න තරම්ම දෙයක් නැහැ. ඕන තරම් වීඩියෝස් තියෙනවා අපිට YouTube එකේ බලලා නොදන්න දේවල් ඉගෙනගෙන හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි කේක් එක හදලා සෑන්ඩ්විච් කරගත්තා. ඊට පස්සේ අපි ඒක ෆ්‍රිජ් එකට දාගත්තා. එතකොට අයිසිං කරන්න ගොඩක් ලේසියි. ඉතින් මේ විදිහට තිබුණ කේක් එක අපි ස්පයිඩර්මෑන් විදිහට තමයි ඩෙකරේට් කරගත්තේ. ඉතින් අපි යාට ගිෆ්ට් එහෙම ගත්තා. ඒ හැමදේමත් ගත්තේ ස්පයිඩර්මෑන් විදිහට. ඊට අමතරව මම මේ ෆලූඩා පවුඩර් එක ලූස් අරගෙන අපි ඒකත් හදාගත්තා. ෆලූඩා එක හදාගන්න මට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න අමතක වුණා. ඉතින් ගෙදර සුදු කිරිපිටි තිබුණ නිසා ඒකෙන්ම හදාගන්නවා කියලා හිතුවා. මොකද පොඩ්ඩෝ මේවා බොන්න හරි ආසයිනේ. හැමදාම නම් නෙමෙයි. ඉතින් ඉඳලා හිටලා දුන්නාම යාළුවත් සතුටු වෙනවනේ. ඊට පස්සේ අපි ජෙලි එකකුත් හදාගත්තා. මොකද ෆලූඩා එකටත් ජෙලි ඕන වෙනවා. එතකොට පොඩි අයත් කන්න කැමති නිසා අපි ඒක හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි මම ඔයාලත් එක්ක මේ පුංචිම පුංචි වීඩියෝ එක බෙදාගත්තේ. මෙච්චර වෙලා මාව බලාගෙන හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ආයිමත් දවසක මම මගේ යාළුවන්ව හම්බ වෙන්න එන්නම්. ඉතින් එතකම් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම.